නිලමේගේ බීමත්කම තමයි මැනිකේ මේ සේරටම හේතුව. මම මීට කලින් කීප වතාවක්ම නිලමේට අවවාද කරා ඔය බීම නවත්තන්න කියලා. කොච්චර කීවත් අහනවා මහත්තයෝ. උල්මාද ගතියකින් වගේ දැන් වැඩ කරන්නේ. නිලමේගේ ඔය බීම නැවතුනේ නැත්තම් මැනිකේ මෙදා පාර නම් ගොඩ ගන්න වෙන්නේ නැහැ. මෙන්න මේ බෙහෙත ගෙනත් දෙන්න. හැබැයි ටිකක් වියදම් වෙයි. කීයේ ගියත් මෙන්න මේ ගොඩ ගන්න එපා මහත්තයෝ. මැනිකේ ඔය දීපු ඉන්ජෙක්ෂන් එකට නිලමෙට හොඳට නිින්ද යයි. අර මම දීපු තුන්ඩුවේ බෙහෙත් ටික ගෙනත් දෙන්න. හොඳයි. කොහොම හරි වැරදිලා අසනීප වැඩි වුණොත් ඉස්පිරිතාලට ගෙනියන්න. සල්ලි? මෙච්චර වැඩි. ඉන්ජෙක්ෂන් එකට විතරක් මම ගන්නවා. නිලමෙත් මට හොඳට උදව් කරපු කෙනෙක්. මම එනම් ගිහින් එන්න. ඇයි දෙයියෝ තාකි අපච්චි මොකද මේ කරන්න තනන්නේ? අපි ඔක්කොම පාටි බස්සන්නද? මුදලාලිගෙන් සල්ලි යන්න ඊයේත් දීලා තියෙන්නේ. නවත්ත ගන්නවා දේශනාව. අපච්චිට නිදා ගන්න දීලා. ඉස්සර ඔහොම නෑ මයි පුතේ. ඉස්සර කතා වලින් වැඩක් නෑ අපේ අම්මා. තිබ්බ හැමදේම බිකුණා. මේකත් උගතේ. ලැබෙන තුට්ටු දෙකත් අරගෙන බොඩුවම අදිවට අර මිනිහට නයනවා ගිහින් හිට. ඉතින් අපි බඩගින්න හිටියන්නේ. නොහිටියට හිටිය ගන්න. අපිට කියලා අනාගතයක් නැද්ද? මේ කොයි වෙලාවක හරි මම යනවා ඔළුව හැරුණා තක. ඔව් ඇත්තමයි. අනේ ඔහොම හිටපන් මයි පුතේ. මල්ලියට විතරක් නෙමෙයි. වෙලාවකට මටත් හිතෙනවා කොහේ හරි ඔළුව හැරුණා තක යන්න. මොනවා මයි පුතේ? රත්තරන් වුණා. කූඩුවක හිර කරලා දාලා ඉන්න කුරුල්ලෝ ගානයි අපි. මේ මහ බිත්ති අතරින් එහා ලෝකෙට යන්න බෑ අපිට. අප්පච්චි නමග ගිහින් කරපු වින්නහියක් මිසක්ක. ඉතින් අපේ අම්මා රෑගටුණු මිනිහා දවාලෙත් ඒ වලේම වැටෙන්න වගේ වැඩක් නේ අපි කරන්නේ. මට තේරෙන්නේ නෑ පුතේ ඔය කියන හරපම.
කාලේ මාන්නක්කාරකම රකින්න ගිහින් හිට මේ තත්ත්වයටපත් වුණා. අපි ඒ තත්ත්වෙන් මිදෙන්න උත්සාහ ගන්නවා වෙනුවට මේ මහවලව් ලකේට තියන රකින්න දතකන්නේ මොකද්ද? ඒකම නේද? පරම්පරාගත ගෙවල් දොරවල් දාලා කොහේන්ටද මයිපතේ මේකෙම මැරෙනවා මිසක්ක. නිදහසේ මිනිස්සු වශයෙන් ජීවත් වෙන්න ඕන නම් අපි කවදා හරි මේ වටපිටාවෙන් මිදෙන්න ඕන අපේ අම්මා. මම රත්තරන් අප්පච්චිට එහෙම ඇහෙන්න කියනව නෙවෙයි ඔය වචන. බඩගින්නේ මේ ඇදුනත් මේක දාලා යන්නේ නෑ අප්පච්චි. මන් දන්නවා. කොහෙන්ද අර සල්ලි මයිපතේ? ටියුෂන් පන්තියේ සල්ලි. පරිස්සම් කරගත්තේ පෝරමල දෙක තුනක්වත් ගේන්න කියලා. පොල් ගස් ටිකක් කනාටු වෙලා. ඒ උනත් දැන් ඉතින් සාප්පු බේත් ටික ගන්නත් සල්ලි එපායි. ඉතින් මල්ලිට දුන්න නම් ගේනව නෙවෙයි. ආයෙත් තාමට යන්නේ. ඔව්. ඒකෙනුත් කීයක් හරි මඩි ගහගෙන යට නටන්න. සංගගේ විදිහට ආයෙත් අමාරු වගේ දැක්කද දොස්තරෙක් කරන්න ගියා. අමාරු නොවේ tie බොන්න එපා කියන්නේ කනමන්දයා වගේ බොනවනේ. කොහොම හිටියේ මිනිස්සුද දෙයියනේ දැක්කද දැන් හැටි. කරුමේ දිනන්න බැරි බව දැන දැනත් නඩු කීවා. ඒකෙන් එන්න වලව්වත් උකස් කරන්න සිද්ධ වුණා. අර ලොකු දරුවා නොහිටින්ට අද පවුල සීසීකට මොන හේයම් මාරුවක් කරනවද පුංචිකමට පවුල ගෙනියන්නේ. කොච්චර කලක් කොහම කරන්නද දෙයියනේ. ඒ වුණාට කිසිම දුකක් කරදරයක් නැති විදිහට ඒ ළමයා වලව්ව තියාගෙන ඉන්නවා. ඒ දරුවා මොන කරදර තිබ්බත් ගෙදර දොරෙත් වැඩ කරනවා ඉස්කෝලෙත් යනවා. ඇස්ලහක් කටවහක් නැහැ. කවදා හරි ওই පවුල කොට ගන්නේ ওই දරුවා. කුමු මාමන්ට අමාරුනා කියන්නේ නැත්තද? ඔව් අයියේ. දොස්තර මහත්තයා ඇවිල්ලා බෙහෙතක් විද්දා. ඒ තව බෙහෙතක් සාප්පුවෙන් ගන්න තියෙනවා. මට නම් තේරෙන්නේ නැහැ මාමන්ගේ මොනව කරන් ඉඳලා ඉන්නවද කියලා. තමා වුණා. මං එන්නද අයියේ? කොහෙන්ද තුන්දුව? මං ගේන්න. ඉපා තියාගන්න. සල්ලි තියෙනවා. ගන්න. පින් සිද්දේ තියාගන්න. මාමන් දෙන්නේ ඔකත් කරන්න බැරි දෙයක් තමයි. මං දුවලා යන්නම්කෝ. යසෝත්ක කොහෙද මේ යන්නේ? නංගි බලන්නමයි මං ආවේ. ඉතින් යන්න. දැන් බෑ නංගි. මාමා ආයෙත් ලෙඩ වෙලා නේද? ඔව් අක්කේ. බේත් ගේන්න යන්නයි මම ආවේ. මට නැන්ද කිව්වා. බණ්ඩාරయ్య හම්බෙලා ගෙනත් දෙන්න කිව්වා. ඉතින් අක්කා දිසියන් මං හදිස්සියෙම ආවේ අපි අයට දැන් කට්ටියක් ලැබිලා තියෙන රජරට පැත්තේ. අනිත් දිහාට පදිංචියට යන්න ඉන්නේ. මොකද අක්කා? හැමදාම දුක් විඳින්න බෑනව නංගි. එතකොට ඉස්කෝලේ? ටික දුර ඉගෙන ගන්න විදියක් නෑ නංගි. නංගි දන්නවනේ. ඉතින් ඉස්කෝලේ ගිහින් වැඩක් නෑනේ. අක්කා ගියාම මට මහා පාළුවක් දැනේ. පුංචි කාලේ ඉඳලා එකට හැදිලා මටත් දුකයි නංගියන්ට ඒත් කරන්න දෙයක් නෑ නේද? දුක් මහන්සි වෙලා වැඩ කරොත්
දිවෙන එන්න පුළුවන් කියලා පෙනී තියෙද්දි නිකම්ම හිටියොත් අපි මොන මොඩේ වෙන්නේ? මටත් හරි ආසයි මේ පළාතට එන්න. අපේ නටබුන් අතරට ගියාම පුදුම සැනසෙල්ලක් දැනෙනවා. ඉතින් අක්කලාට කොහොමද ඉඩම් හම්බුනේ? ඉස්සර දීපු ඉඩම් කට්ටි සමහරක් අය දාලා ගිහිල්ලා තියෙනවා. විසෝක්කගේ මල්ලිට ලැබිච්ච ඉඩම තමයි අපිට ලැබුණේ. එහෙනම් මම යන්නේ නේද? මාමත් එක්ක එන්න වැඩ පුදාගෙන යන්න. හොඳයි කියලා එන්න. අක්කට තේරුම් ගන්න. තේරුම් ගන්න. අයියට ආයෙත් අමාරුණා කියන්නේ? ගියේ නැද්ද බලන්න? කිව්වා නාහන ගුරු ඉහලින් ගියත් එකයි පහලින් ගියත් එකයි කිව්වා. මැරෙන්ට හිතාන බොනේ මිනිහට මැරෙන්ට දෙනවා මිසක්කා. ඒක වෙනම දෙයක්. ගෙහුම් බලාගෙන ඉන්න නෙවෙයි තිබුණේ. සහෝදරයෝ ඕන කියලා වැඩ කරපු මිනිහෙක් නෙමෙයි උන්ද. මේ පැත්තේ ඔක්කොම ගියා. විලි ලැජ්ජාව ඇතුව උපන් ගෙදර වහල යටට යන්න ඉඩක් තියනද මට? මුදලාලිය වලව්ව සින්න කරගන්නලු දැන් දත කන්නේ. මොනවා මේ කියන්නේ? උකස් කෙරුවා කියමු. ඒක බේරගන්න වැඩ කරනව නෙවෙයි. දවස ගානේ ගෙහුම් ඊට ණය ගන්නවා බොන්ටයි ජොලි කරන්ටයි. ඌත් බොහෝම කැමැත්තෙන් දෙනවා. ඇයි? හීනෙන්වත් ගන්න බැරි වස්තුවක් නෝ ලැබෙන්න යන්නේ. නේ අපිට බැරි දෝක ණයගවල නිදහස් කරගන්න. බැරි කොමක් නෑ. අනේ මල්ලියේ දරු පැටවුන් එකලා කොහේ යන්ටද කියලා කේ අන්තිමට ගෙයින් ඇදලා දාන්න ඊට පස්සේ කොල්ලනම් ඉතින් කොහොම හරි ජීවත් වෙයි. හර ගෑනු දරුවා තමයි ඉතින්. ඒකිට අයියා වගේම මහා ආඩම්බරකාරියක්. විඩයක් මං කිව්වා මෙහෙ ඇවිල්ලා ඉඳපන් දුක් දෙන්නේ නැතුව මං බලා ගන්නම් කියලා. මේකි ගත් කටටම කිව්වේ මොකක්ද දන්නවද? අම්මයි අප්පච්චි තාම මැරිලා නෑ කුඩප්පේ කියලා. හැබැයිට එහෙනම් ඕන කෙන්ගෙඩියක් කරගත්තෙන් මන්නම් ඇහැරලා බලන්නේ. ඒ කොයි හැටියටත් පරම්පරාගත දේපල පිටුන්ට සින්න වෙන්න නම් දෙන්න එපා. අපි මේ පළාතේ ඉන්න එපාය. අපච්චි මේක ටිකක් බොන්නකෝ. කොච්චර කීවත් අහන්ටි නෑ නෝ බොන්න එපා කියලා හිට. අඩු ගානේ මේ දරුපටව ගෙනවත් හිතන්න ඕන නෑ. මම තවත් බොන්නේ නෑ මැනිකේ. අපච්චි ඉතින් හැමදාමත් කියනවා බොන්නේ නැහැ කියලා. දවස් දෙක තුන යනකොට ආයෙ අමතකයි ඔක්කොම. උඹලට තේරෙන්නේ නෑ පුතේ මගේ පපුවේ තියෙන ගින්දර කන්දරාව ගැන. ලෝකෙම පුස්සන්න පුළුවන් එළියක නම්. ඉතින් අපච්චි බිව්වා කියලා හරියනවද? තව තවත් වේදනාවක් ඇති වෙනවා මිසක්කා. මම දන්නවා පුතේ. පරම්පරා දේපොළ අනුන් කකා සැප විඳිනවා දකින්නකොට වේදනාව උහුල ගන්න බැරුව මම පිස්සෙක් වෙනවා. මොනවද කරන්න කියලා මමම දන්නේ නැහැ. පිටේ වුණා. හැමදාම ඔය ගැන හිත හිතා දුක් වෙන්න ඕනද මං අහන්නේ. රන්දුබේ කියන්නේ සිංහල රජ කාලයේ හිට තාන්න මාන්න ලබාපු පරම්පරාව. මේ පරම්පරාවට විරුද්ධව අතත්තියා කටක් හොලවන්න පුළුවන් జగතෙක් ගව් ගන්නකින් මේ පිට හිටියේ නෑ. ඒ
වත්තේ හතරම ආයිමටවත් වැද්දක් නොගත් එකෙක් හාමත් එක කරන්න දෙන්නේ. ඌරුවේ කරුබ දෝසයක් පරිසම් දෙන්න ඇත්තේ අපට. ලොකීරට කෑවෙත් නේ. බලාගත්ත දිහා බලාගෙන කඳුළු පෙරුව මිසක්ක. දරුවට වාව ගන්න බෑ. දෙතරේ අඩුපාඩු පරිමහ ගන්න මොන වෙහසක් තියනවද කියලා හිතලා ගන්න පොඩ්ඩක්. මොන මාසිකටද? තවත් මොන්නේ නෑ මැනිකේ. උස්තාද්කයි. මොන්නේ නෑ. මොන්නේ නෑ. බලව්ව මුදලාලිට අයිති වෙනවටවත් දීපල වලට තියෙන කෑදරකමටවත් කියන කතාවක් නෙවෙයි මුදලාලි මේක. රට්ටු ගල් විහා නොතියයිද මට උපන් ගෙදර බේර ගන්න බැරි වුණොති. මට තේරෙනවා පොඩි නිලමේ. ඇයි දෙයියනේ මේ પરම්පරාගත දීපල නේද මේ? ආන් එක හින්දායි මේ කියන්නේ. අයියට කවරදාකවත් ඕක බේර ගන්න බෑ. කොහේ බේර ගන්නද? හිතු වෙලාවට ඇවිල්ලා කී හරි ඊළඟන යනවා මිසක්. කීයක් හරි ටික හරි ආපහු දුන්නා නම් වැඩේ ඉබරෙනව දෙයියනේ. මොකද ආදායම් තිබ්බේ නැද්ද දෙන්න? දන්නා දුන්නකම හින්දා ඇවිල්ලා ඉල්ලපුවම නොදිත් බෑ මට. අනිත් කාරණේ කල්ලි යන්ට තව සල්ලි ඇන්න හිට දීපල වල වටිනාකමටත් වැඩියෙන් ණය වුණාම ඕක විකුණලාවත් ණය හැම ගන්නට වෙන්නේ නැහැ. පොඩි නිලමේ නාවත් සල්ලි ඕන කියලා යවන්න හිතාන හිටි. මොකද මම දරුවගේ මංගල්‍ය තීරණය වුණා ලබන මාසෙට. ඉතින් බය වෙන්න එපා. මන් දෙන්නම් සල්ලි. හැබැයි අයියලා පිට මං කළා මිසක්. නැතුව අක්කගේ ගමට යන්න පුළුවන් අයියලාට. පරම්පරාගත දේපල එහෙ තියෙනවා. ඒක හරි. මේ හතර දෙනා විතරයිද? හේරත් මණිකටයි නන්දාවතීටයි එන්ට විදිහක් නෑ කිව්වා කුමාරි හාමි. එතකොට අද දෙන්න තියෙන පොල්ලත් කොහොමද දෙන්නේ? මාත් උදව් වෙන්නද? දලදා හාමුදුරුවන්ගේ පිහිටයි. හතපය වෙහෙසලා වැඩ කරන්න ඕනේ නෑ කුමාරි හාමි. ඇයි? මිනිස්සුන්ට අතපය දීලා තියෙන හේත මහන්සියලා වැඩ කරන්න නෙවෙයිද? හතපය වෙහෙසලා වැඩ කරන්නේ කුමාරි හාමි පව්කාරයෝ. නෑ රොසලින් හරිම වාසනාවන්තයි. අනුන්ගේ සමයෙන් ජීවත් වෙන අපි පව්කාරයෝ. තමන්ගේ වෙහෙස මාන්සි කාටවත් ඔළුව නවන්න නැතුව ජීවත් වෙන්න තියෙනවනේ. කොච්චර වාසනාවන්තද? කුමාරි හාමි එහෙම කිව්වට කීයෙන් කී දෙනාද ඔම කියන්නේ? මේ රොසලින් අර උඩහ ගෙදරටත් පොල්ලතු 75ක් විතර ඉල්ලුවා. එහෙමයි. ඊයේ ව්‍යාපුවම හිතේ ඇති 200කට කිට්ටුව. මේගොල්ලන්ට තේ එහෙම ගෙනල්ලා දුන්නද? එහෙමයි. එහෙනම් මං ගිහිල්ලා එන්නද? මටත් යන්න ඕන කමක් නම් තියෙනවා කුමාරි හාමි මලව්වේ පැත්තට. හා ඉතින් යන්කෝ එන. කුමාරි හාමිට ලියුමක් තියෙනවා. දෙන්නකෝ එන. මම ඒ අනංගම. රොසලි. මම ගිහින් හොඳයි.